මේ විශ්වයට ඇත්ත වශයෙන්ම සීමාවක් තියෙනවා. ඒක තරමක් මනස අවුල් කරන ප්‍රශ්නයක්. විශ්වයේ සෑම වෙලාවෙම විශාල වෙනවා. ඒ කියන්නේ ප්‍රසාරණය වෙනවා. විශ්ව නිර්මාණය වෙලා තියෙන්නේ දැලක් විදියට. ඒ දැල නිතරම හැදෙනවා. එම ක්‍රියාවලියට විශ්වයේ ප්‍රසාරණය වීම කියලා කියනවා. මේ ප්‍රසාරණය වීමේ ක්‍රියාවලිය මේ මොහොතේ සිදුවීමෙන් පවතිනවා. ඒ සඳහා බලපාන අභිරහස් බලය විද්‍යාඥයන් ඩාර්ක් එනර්ජි ලෙස හඳුන්වනවා. මෙම අඳුරු බලය නැතහොත් ශක්තිය බලය මගින් නැතහොත් මෙම අඳුරු බලය නැතහොත් මෙම අඳුරු ශක්තිය මගින් විශ්වය පුරා සමානුපාතිකව ව්‍යාප්තියක් පෙන්වුම් කරනවා. විශ්වය ප්‍රසාරණය වෙනවා වගේම එහි සැර අඩු කරන්නේ නැහැ. එය සමානුපාතිකව වේගවත්ව ප්‍රසාරණය වීම පවතිනවා. ඒ වේගයද අතිවිශාල අගයක් ගන්නවා. මේ අතරතුර ගුරුත්වාකර්ෂණය මගින් පදාර්ථ තල්ලු කරනවා. අඳුරු බලය ගුරුත්වාකර්ෂණයට විරුද්ධ බලයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම විශ්වය වෙන්ව තල්ලු කරනවා. විශ්වයේ ප්‍රසාරණ ආකාරයට පදාර්ථ විශාල වශයෙන් පැතිරෙනවා. ඩාර්ක් එනර්ජි වල අන්තර්ගත බලපෑමට පටන් ගන්න අවුරුදු මිලියන 5.6කට පෙර. වේගය වැඩිවීම මගින් විශ්වයේ ප්‍රසාරණය දිනෙන් දින පුළුල් වෙමින් පවතිනවා. විශ්වයේ කිසිම තැනක තනි මධ්‍යස්ථානයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මධ්‍ය ලක්ෂයක් දක්නට ලැබෙන්නේ නැහැ. සෑම දෙයක්ම පුළුල් වෙනවා. සෑම ස්ථානයක්ම මධ්‍ය ලක්ෂයක් විදිහට ගන්න පුළුවන්. අපිට විශ්වයෙන් පංගුවක් නැතහොත් කොටසක් පමණක් දකින්න පුළුවන්. ඒකට කියන්නේ නිරීක්ෂණ විශ්වය කියලා. මේට හේතු වෙන්නේ ආලෝකයේ සහිත ප්‍රදේශ වලින් අපිට ළඟා වීමට තරම් කාලයක් තිබිලා නැහැ. ඒ කියන්නේ විශ්වයේ පුරා පැතුරුණු විශාල ආලෝකයක් දක්නට ලැබෙනවා. විශ්වයේ අපි දකින්න ප්‍රමාණයට වඩා අතිශයින්ම විශාල වෙනවා. විද්‍යාඥයන් තවමත් උත්සාහ කරමින් ඉන්නවා ඩාර්ක් එනර්ජි එකේ නියම ස්වභාවික තත්ත්වය තේරුම් ගන්න. අපි හා හිරු අතර කිලෝමීටර් මිලියන ගණනක දුරක් ප්‍රමාණයක් පවතිනවා. ආසන්න වශයෙන් එය කිලෝමීටර් මිලියන 149ක් වෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ අනිකුත් ග්‍රහලෝක සහ අප අතර පවතිනා දුරක් ප්‍රමාණය ඊටත් වඩා වැඩි. අපේ විශ්වයට පෙනෙන ආකාරයට කෙලවරක් තිබෙනවද කියන එක තවමත් ගැටලුවක්. අපේ විශ්වයට පෙනෙන ආකාරයට කෙලවරක් තියෙනවා. හැබැයි ඒකට කියන්නේ කොස්මොලොජිකල් සිතිජය කියලා. විශාල වේගයකින් පසුව ආලෝකය හරියටම විහිදුවීම අවුරුදු මිලියන 13.8ක් විශ්වය පුරා විහිදී ගොස් තිබෙනවා. විශ්වයේ මේ විශාල එක්ව සිදුවන ගමන් කිරීමේ දුර ආසන්න වශයෙන් ආලෝක වර්ෂ මිලියන 45ක් වෙනවා. මේ සීමාවට යහින් කිසිවක් අපිට සොයාගන්න බැරි වෙලා තිබෙනවා. මොකද ඒ සඳහා ප්‍රමාණවත් තරම් කාලයක් ගෙවිලා ගිහිල්ලා නැහැ. අනිත් අතට විශ්වයේ බිහිවුණු අවස්ථාවේ සිට මේ දක්වා අප විසින් නිර්මාණය කරලා තියෙන විද්‍යාත්මක උපකරණ ඒ සඳහා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කොටින්ම කියනවා නම් ඒ සඳහා ප්‍රමාණවත් දුරදක්නයක් නිර්මාණය කර ගැනීමට අපි තවමත් සමත් වෙලා නැහැ. සාගරයේ යාත්‍රා කරන යාත්‍රිකයා ඇත්ත වශයෙන්ම දකින කොස්මොලොජිකල් සිතිජය ඇත්ත භෞතික සීමාවක් නෙමෙයි. විශ්වය ආලෝක වර්ෂ මිලියන 45ක් දක්වා විහිදලා යනවා. කොහොම වුණත් ස්ථිරව කියන්න පුළුවන් එක් දෙයක් තියෙනවා. ඒ තමයි විශ්වයට භෞතික සීමාවක්, ස්ථිර සීමාවක් හෝ විශ්වය වටා ගෙතුණු සීමාවක් දක්නට ලැබෙන්නේ නැහැ. ඔබත් මෙවැනි තොරතුරු පිළිබඳව දැන ගැනීමට කැමති නම් මේ channel එක subscribe කරලා like කරලා comment කරන්න කියලා